සුබ දවසක් හැමෝටම. ඉතින් අදත් අලුත් වීඩියෝ එකක් අරගෙන තමයි ඔයලත් එක්ක ඇවිල්ලා ඉන්නේ. මේ වීඩියෝ එකේදී මම ඔයගොල්ලන්ට පෙන්වන්න යන්නේ කුරුඳු කොහොමද අපි නිෂ්පාදනය කරගන්නේ දිතරදීම කියන දේ තමයි අද ඔයලත් එක්ක බෙදා ගන්න. ඉතින් මේක ස්වභාවිකවම හැදෙන දෙයක් කුරුඳු කියන්නේ. සමහර පළාත්වල මේක ස්වභාවිකවම හැදෙන්නේ නැහැ. ඒකට දකුණු පළාත් නම් මේක ස්වභාවිකවම හැදෙනවා. ඉතින් දැන් මේ අපි ඊටම ගත්තොත් මේ ඊටමේ ස්වභාවිකව හැදලා තියෙනවා. ඉතින් සමහර පැතිවල මේ කුරුඳු ගහේ එන ඇට අරගෙන තවන් කරලා ඒව පැල කරලා තමයි සමහර පැතිවල මේ කුරුඳු වඩාවන් කරගෙන යන්නේ. ඉතින් දකුණු පළාතේ ගත්තොත් මේවා ඉබේ හැදෙන තැන් තියෙනවා. ඉතින් මේගොල්ලන්ට මම මේ පොඩි ඇඩ්වයිස් එකක් දෙන්නේ. ඔයාලටම කඩෙන් ගන්න නැතුව දෙතරදීම කුරුඳු හදා ගන්න හැටි තමයි මම අද කියලා දෙන්නේ. ඉතින් ඇත්තටම මේ කුරුඳු කියන දේ හැම ගෙදරකම කුස්සියට අවශ්‍ය දෙයක්. ඒ වගේම හොටෙල් වල මේ බේකරි අයිටම්ස් වලට යනවා. ඊට පස්සේ කොෆි වලට ඊට දේශීය ඖෂධයක්. ඉතින් වටිනාකමින් ඉහළම කුළු බඩු වර්ගයක් මේක. ඉතින් මේක එක්ස්පෝර්ට් මට්ටමට දක්වාම ගියපු ප්‍රොඩක්ට් එකක්. ඉතින් අපි බලමු කොහොමද මේ දේ කරගන්න කියන එක මේ වීඩියෝ එකේ. ඉතින් මාත් එක්ක රැඳී ඉන්න වීඩියෝ එක දිගටම බලන්න. අපි දැන් මේ කුරුඳු ගහ ගාවට ඇවිල්ලා ඉන්නේ. මේකෙදි අපි මුලින්ම තෝරගන්න ඕන මෝරපු කුරුඳු ගහ මොකක්ද කියන දේ. දැන් අපිට ගත්තොත් මෙන්න මේ කුරුඳු ගහ මේ කපන්න බෑ අපිට. මේව තාම මේ ලායි. මේවා තව කාලයක් තියන්න ඕනේ. එතකොට අපි මේකෙන් බලන්න ඕන කුරුඳු ගහේ මොකක්ද අපි කපා ගන්න ඕන කෝට කියලා. එතකොට මෙන්න මේට පුළුවන් අපිට මෙන්න මෙන්න මේ ටික අපිට පුළුවන් අපේ නිෂ්පාදනය සඳහා අරගන්න. මොකද මේවා අපිට ගන්න බෑ. මේ කුරුඳු ගස් තාම ලාබාලයි. ඉතින් මේවා තව කාලයක් තියන්න ඕන මේක මේ අපිට අවශ්‍ය ප්‍රොඩක්ට් එක ගන්න. කුරුඳු හැදෙන්නේ තනි ගහක් විදිහට නෙවෙයි පඳුරු විදිහට හැදෙන්නේ. ඉතින් අපි තනි ගහක් හිටෙව්වට මෙන්න මේ වගේ පඳුරු ලානවා. එතකොට දැන් මේ බලන්න මේ වගේ කුරුඳු ගහේ කෝටු කීයක් තියෙනවද කියලා ඔයාලටම බලන්න පුළුවන්. එතකොට මේ අලුත් රිටිලි ලියලාන ගමන් තියෙන්නේ මේවේ. ඉතින් ඒකෙන් ඔයාලට තේරෙනවා. එතකොට අපි මේ හරියටම මෝරපු කෝට්ටව තෝරලා ගන්න ඕන. මොකද නැත්තම් අපි හැම එකම කැපුවොත් තියෙන අපරාධය අපිට අර ඊළඟ අස්වැන්නේදී ගන්න තියෙන ප්‍රොඩක්ට් එක අපිට නැති වෙනවා. ඊට පස්සේ මම ඔයාලට කිව්වට කලින් කුරුඳු ඇට තවන් කරලා පැල අරගෙන ඒව වඩා ගන්නවා කියලා. ඉතින් මේ තියෙන කුරුඳු ඇට මේව තම ලායි. ඉතින් මේක පැහුනට පස්සේ අපි මේ ඇට බාස්කට් වල තවන් කරලා ඒ පැල අරගෙන ඊට පස්සේ අපි වඩා කරන්න යොදා ගන්නවා. කුරුඳු කෝට් කපාගෙන ඇවිල්ලා තියෙන්නේ. මේක අපිට සුද්ධ කරන්න. කියන්නේ මේක කුරුඳු කෝට් ස්කින් එක අයින් කරලා ඊට පස්සේ පොත්ත අරගෙන පොත්ත ගන්න විදිහේ ඉඳලාම ප්‍රොසෙස් ටිකක් තියෙනවා. ඒ කියන්නේ ටෙක්නික්ස් ටිකක් තියෙනවා. ඉතින් අපි ඒ ටික ෆලෝ කරන්න ඕන. ඉතින් ඒ ටිකට අවශ්‍ය වෙනවා ටූල්ස් කිහිපයක්. ඉතින් අපි මේ ටූල් එක ගත්තොත් මේක තමයි අපි ස්කින් එක අයින් කරන්න ගන්නේ. එතකොට ඒක ස්කින් එක අයින් කරලා මෙන්න මේ විදිහට හොඳට හුරන්න ඕනේ. එතකොට මේ බලන්න මේ ස්ක්‍රීන් එක ස්පොට්. ඒ කියන්නේ මේක අපි උපරිමයටම අත කරලා මේක නෑ. සාමාන්‍ය ගානට අතේ හුරුව තියෙන්න ඕනේ මේකට. ඉතින් මේ විදිහට හොඳට මේකට පස්සේ මේ ස්ක්‍රීන් එක විතරයි වෙන්නේ. පොත්ත ඉතුරු වෙනවා. පොත්තට කිසිම ඩැමේජ් එකක් වෙන්නේ නැහැ. ඒක තමයි වෙන්නත් ඕන. මොකද පොත්තට ඩැමේජ් වුණොත් වෙන්නේ මේක අපිට අර හරිම ප්‍රොඩක්ට් එක අපිට ගන්න බැරි වෙනවා. තම පහසුවෙන් පොත්තට හානියක් වෙන්නේ නැති වෙන ඉතාම ලේසියෙන් මෙන්න මේ උපකරණය පාවිච්චි කරලා අපිට පුළුවන් මේක ස්ක්‍රීන් එක අයින් කරන්න. ඉතින් දැන් මේ විදියට මේ ස්ක්‍රීන් එක අයින් කරගෙන තියෙන්නේ. හොඳට ඔයාලට බලන්න කිසිම මේ පොත්තට හානියක් වෙලා නැහැ. දැන් අපිට ඊළඟ ප්‍රොසෙස් එක තියෙන්නේ මේක තලා ගන්න ඕන. තලා ගන්නේ අපිට මේ පොත්ත නැත්තම් ගලවන්න බෑ. එතකොට අපි කරන්නේ මෙන්න මේ ටූල් එක පාවිච්චි කරලා මේක හොඳට හිමි කියන්නේ අත තදයට නෙවෙයි සාමාන්‍ය ගානට මේක කරන කට්ටිය දන්නවා. ඒගොල්ලන්ට හොඳට අතේ හුරුව තියෙනවා. ඒ කට්ටිය දන්නවා මේක කොහොමද මේක කරන්නේ. ඉතින් මෙන්න මේ විදියට මේ ඔයාලට පේනවා ඇති නිකන් මේ වතුර වගේ එනවා. කහට පිපේ වතුර වගේ මේ වෙලාව කහට පිපෙනවා. අන්නේ ඒ වගේ වෙන්න මේක හොඳට
තලා ගන්න ඕන. ඒ තලා ගත්තට පස්සේ අපිට මේක ටික වෙලාවක් තලන්න ඕනේ. ඒ කියන්නේ අපිට තේරෙනවා මෙන්න මේ විදිහට හොඳට දැන් කහට පිපිලා මේ කහට පිපිලා වතුරත් මේ ඇවිල්ලා වෙනවා. අපි මේ සම්පූර්ණ වටේම හොඳට තලා ගන්න ඕන. තලා ගත්තට පස්සේ මෙන්න මේ ටූල් එක යූස් කරලා අපි මෙතනින් මාට්ටියක් දාගන්නවා. මෙතනින් මාට්ටියක් දාගන්නවා. මෙතනින් මාට්ටියක් දාගෙන ඒ අවශ්‍ය ප්‍රමාණයට ඊට පස්සේ මෙන්න මෙතනින් මේවා මෙතන ඉරක් ගහගෙන අපිට ඊට පස්සේ මේ පොත්ත ලේසියෙන්ම ගලව ගන්න මේ ඔයාලට පේන ඇති මේට හරි දැන් මේ මම පොඩ්ඩයි තැළුවේ ඒ තලපු ටික මේ ලස්සනට ගලව ගන්න පුළුවන්. තේරෙනවද මේ ලස්සනට මේ බලන්න කිසිම ලොකු ඒ කියන්නේ ප්‍රොඩක්ට් මහන්සි වෙන දෙයක් නෑ. අර විදියට ඒ ප්‍රොසෙස් ටික ෆලෝ කරන්න විතරයි තියෙන්නේ. එතකොට අපිට මේ පොත්ත සම්පූර්ණයෙන්ම ඩැමේජ් එකක් වෙන්නේ නැති වෙන්න අරගන්න පුළුවන්. එතකොට මේ තියෙන්නේ අපි මේ අර කියපු විදියට මේ කරගත්ත කුරුළු පොතු. ඉතින් දැන් මේක දවස් 3ක් විතර මද පවනේ වේලෙන්න තියලා තින්නේ. ඇත්තටම මාර සුවඳයි. මාරම නැචරල් සුවඳක් එන්නේ. ඉතින් ඊට තව දවස් 2ක් 3ක් විතර වේලෙන්න තියෙනවා. තාම මේ වේලිලා නැහැ. හරියට මෙහෙම කරපුවා මේ මදි තාම මේ මද පවනේ වේලිලා තියෙනවා. තව පොඩි විශේෂ දෙයක් ඔයගොල්ලෝ කියන්න තියෙනවා. ජනවාරි මාසෙ ඉඳලා මාර්තු අප්‍රේල් වගේ වෙනකම් මේ කුරුඳු පොතු අපිට මේ අර අපි අපේක්ෂා කරන මට්ටමට ඒ පොත්තම සම්පූර්ණයෙන්ම ගලව ගන්න බෑ. මොකද මේ කාල සීමාව තමයි කුරුඳු ටස් වර්ධනය වෙන්නේ. ඒ වර්ධනය වෙනවත් එක්කම අපිට කුරුඳු පොතු අර විදිහට ගන්න බෑ. ඉතින් මම මේ පෙරේදා කුරුඳු මේ try කරන්න මේ කරපු ටිකක් ඉතින් මටත් බැරි වුණා මේ හරියට පොතු ටික ගලව ගන්න. ඉතින් ඊට පස්සේ හේතුව තාත්තා තමයි කිව්වේ. ඉතින් ඒකත් එක්ක අපිට මෙන්න මේ කාල සීමාව තුළ මේ කුරුඳු පොතු මේ හරියටම ගලව ගන්න බෑ. ඉතින් මේ වටේ ගෙදර පාවිච්චියට පුළුවන් අපිට මේ අවශ්‍ය ප්‍රමාණය මේ ටික මේ පාවිච්චි කරන්න. ඉතින් මම ඔයාලටත් කියන්නේ ගෙදර කුරුඳු තියෙනවා නම් try කරලා බලන්න. ඉතින් කඩෙන් ගන්න අවශ්‍ය නැහැ. එතකොට ඔයාලටම නිෂ්පාදනය කරගන්න පුළුවන්. ඔයාලගේ හදන ව්‍යංජන රසවත් කරගන්න. අපි තවත් වීඩියෝ එකකින් හම්බ වෙමු. මේ වගේ හැමෝටම වෙන සුබ දවසක්.